අද අපි බලමු හැමෝම ආසි සොයාමීට් රසට හදාගන්නේ කොහොමද කියලා. අද මම අරගෙන තියෙන්නේ රයිගන් එකේ කටල් ෆිෂ් සොයාමීට් එක. ඔයාලට සොයාමීට් එක මේ විදිහටම හදාගන්න ඕන නම් මේ සොයාමීට් වර්ගෙන්ම අරගන්න. අපි බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා. අපිට මේකට ඕන වෙනවා ලූණු, කපාගත්ත සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් ගෙඩියක්, අර පිංචා, අලාගත් ඉඟුරු සුදු ලූණු, කොච්චි, රම්පේ, සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්. මේ තියෙන්නේ මම විනාඩි 5ක් උණු වතුර දාලා තඹගත්ත සොයාමීට් ටික. දැන් මේ විදිහේ බෝල් එකක් අරගෙන මම මේකට සොයාමීට් පැකට් එකේ තියෙන සීසනින් පැකට් එකයි සෝස් පැකට් එකයි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට වතුර තේ හැඳි 3ක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් ඊට පස්සේ ඒක පැත්තකින් තියලා අපි තඹගත්ත සොයාමීට් එකට මස් කරි තේ හැඳි 3ක් එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැඳිත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 2ක් එකතු කරගන්න. තෙල් ටික රත් වෙනකොට මම ඒකට සලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාලා හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. දැන් මම ඒකට ලුණු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ කැරට් ටිකක් එකතු කරගන්නවා. කොච්චි, කරපිංච, රම්පි ටිකත් ඒකටම එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. දැන් මම ඒකට සොයාමීට් ටික එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. සොයාමීට් එක හොඳට කලවම් කරගත්තට පස්සේ මම ඒකට සීසනින් පැකට් එකයි සෝස් පැකට් එකයි එකතු කරලා හදාගත්ත පේස්ට් එක එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. දැන් මම සොයාමීට් එකට මිටි පිටි කෝප් එකක් එකතු කරගන්නවා. මේ වගේ කෝප් එකකින් එකතු කරගත්තම ප්‍රමාණවත්. එකතු කරගෙන ඉවරලා හොඳට කලවම් කරගන්න ඕන. දැන් මම සොයාමීට් එකට තක්කාලි සෝස් තේ හැඳි 2ක් එකතු කරගන්නවා. එකතු කරගෙන නැවතත් කලවම් කරගන්න. දැන් මම සොයාමීට් එකට තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි එකතු කරගත්තට පස්සේ සොයාමීට් එක කලවම් කරගෙන විනාඩි 3ක් විතර ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන උයාගන්න. මේ තියෙන විනාඩි 3කට පස්සේ මේ විනාඩි ඔයාලට ලුණු රස බලලා අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන කලවම් කරලා ඉප ඔෆ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලත් ගෙදරදී මේ විදිහට හදලා බලන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.